අද ගෙනල්ලා තින්නේ vlog එකක්. ඉතින් අද අපි ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බලුවා නම් අපි නුවරඑළියට ආවා. දැන් අද වීඩියෝ එකෙන් තියෙන්නේ නුවරඑළිය දවස වෙන විදිහ. ඒ කියන්නේ නුවරඑළියේ යන්න දැන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ ටිකට යන විදිහ සහ ඒ ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් බලන්න බැරි වුණා නම් කලින් වීඩියෝ එක මෙන්න තියෙනවා ලින්ක් එක. ඒකෙන් අනිවාර්යෙන් ගිහින් බලන්න. මොකද අපි මේ රෙස්ටෝරන්ට් එක ඒ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කා. හරි. ඉතින් දැන් අපි යන්න හදන්නේ. දැන් එළි වෙලා ඉවරයි. ඉතින් good morning හැමෝටම. හරි. මම මුලින් හොටෙල් එක පොඩ්ඩක් පෙන්නන්නම්. අපි හිටිය රූම් එක මේක 102. ඉතින් ඔයගොල්ලෝ දැක්කම රූම් එකට ගිහින් පෙන්නුවා. ඊළඟට මේ පැත්තේ තියෙන 104. එතන තියෙන 103. ඉතින් මෙතන පොඩි ටේබල් එකක් එක්ක බංකු තුනක් තියෙනවා. අපිට උන අයන් බෝඩ් එකක් තියෙනවා. පරණ ස්ටයිල් එකක්. සම්පූර්ණ. ඊට පස්සේ අපිට මේ පැත්තට තමයි යන්න තියෙන්නේ. මේ ඇත්තේ අපිට හම්බෙනවා 105 නේ 105 ඒ රූම් එකේ තියෙනවා. ඊළඟට මේ ඉතින් හම්බෙනවා මෙතන කොම්ප්ලීන එක. ඊළඟට අපිට ෆයි එකක් આવුත් කරන්න තියෙන්නේ. ඒකට යම් කිසි දෙයක් තියෙනවා හරියට ගන්න මොකක්ද කියලා. හරි. කොහොමරි මේක ලස්සන ආට් එකක් තියෙනවා. මේ ආට් එකේ මේ පැත්තෙම තියෙන 101 රූම් එක. ඊළඟට මෙතන පොඩි ටේබල් එකක් තියෙනවා. මෙතන පොඩි සෝෆා එකක් තියෙනවා. හරි සප්පාසුයි. හරි අපි බඩු දැන් ගියන ගමන් තියෙන්නේ. ඊළඟට මෙතනත් පොඩි මල්ලාස්සයක් තියෙනවා. ඊළඟට තියෙනවා. ඉතින් මෙතන ප්ලග් දෙකක් තියෙනවා. අපිට මෙතෙන්ට එන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ මේකේ Wi-Fi free කියලා මම කිව්වා. හැබැයි කනෙක්ෂන් එක පොඩ්ඩක්වත් නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ මේ පැත්තට කනෙක්ෂන් නැහැ. ඒ නිසා මෙතෙන්ට આવොත් යම් කිසි තරමකට කනෙක්ෂන් එකක් තියෙනවා. අර කාමර වල නම් පොඩ්ඩක්වත් නැහැ. ඒක කිසිම දෙයක් ලෝඩ් වෙන්නවත් නැහැ. ඒ නිසා මේ අපි හොට්ස්පොට් ගන්න ඕනේ මෙතන තියලා තියෙන්නේ. ඊළඟට මෙතන සෝෆා එකක් තියෙනවා. සෝෆා තුනක් එකක් නෙවෙයි. ඒකට පොඩි ටේබල් එකක් තියෙනවා. මේක ඩබල් මොඩල් ඉදිරි. හරි හොඳයි. ලස්සන වීව් එකක් තියෙනවා. හරි සංස්ථා සඳහා කාබන් ඩයොක්සයිඩ් වතුරයි තියෙනවා. ඒක මික්ස් කරලා ගන්න. ඒක වතුරෙන් ඉඳලා ඇවිල්ලා හරි. එළියට ආරමස් තුනක් වදිනවා. ඒ සුග්‍රීවගේ අපිට එළියට එන්න බලන්න පුළුවන්. මාර ලස්සනයි යාළුවනේ. නුවර එළිය. අර හොටෙල් එකේ ගෙදරක් අනේ වලව්වක් ගන්නවා. යාළුවනේ. පැණිකුරු නෑ. ඒගුරුල්ලේ. අපලෝ යාළුවනේ. ඉතින් ඔය ටික තමයි හොටෙල් එකේ වෙන්නන්න තියෙන්නේ. දැන් අපි යන්න තමයි හදන්නේ. ඉතින් දැන් අපි ගිහිල්ලා බලමු. බේල ෆාම් එකක් බලන්න තියෙනවා. ස්ට්‍රෝබෙරි ෆාම් එකක් බලන්න තියෙනවා. තව නිව්සීලන්ත ෆාම් එකක් බලන්න තියෙනවා. යන්න. ඉතින් යාළුවනේ මේ ඉන්නේ මේ හොටෙල් එකේ චෙෆ්. ඉතින් අවියත් එක්ක පොඩ්ඩක් ප්‍රයිසස් ගැන කතා කරමු. ඉතින් අංකල්ගේ නම මොකක්ද උනේ? මම ස්ටීවන්. මම මේ ඉන්නේ චෙෆ් විදියට. අපේ හොටෙල් එකේ එන්ස්කිල් හොටෙල් මේක තියෙන්නේ බ්ලැක්පූල් වල. මේක නුවරඑළිය ඉඳලා කිලෝමීටර් 4මාරක් මෙහෙට එන්න වෙන්නේ. එතකොට අපේ තියෙන රූම්ස් 10ක් තියෙනවා. ෆැමිලි දෙකක් තියෙනවා. ෆැමිලි වල 4ක් ඉන්න පුළුවන්. ට්‍රිපල් රූම්ස් දෙකක් තියෙනවා. ඒකේ 3 දෙනෙක්ට ඉන්න පුළුවන්. ඊට පස්සේ ඩබල් රූම්ස් තියෙනවා 6ක්. සාමාන්‍ය ප්‍රයිසස් වෙන්නේ අපේ ඩබල් රූම් එක කී දෙනෙක්ට ඉන්නවලු? දෙන්නෙක්. ස්ටෑන්ඩඩ් ඔක්කොම ඩිලක්ස් ඩබල් රූම්ස් තියෙනවා. ඒකේ තියෙනවා මිනි ෆ්‍රිජ් තියෙනවා. තව හොට් වෝටර් ෆැසිලිටිස් තියෙනවා. ටී කොෆි මේකින් තියෙනවා. ෆ්‍රී වයිෆයි, ෆ්‍රී පාකින් තියෙනවා. ඊට පස්සේ අපේ 24 hours හවුස්කීපින් සර්විස් තියෙනවා. අපේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒක ඕඩර් කරලා කන්න පුළුවන් ඕන වෙලාවක. බ්‍රෙක්ෆාස්ට් තියෙනවා, ඩිනර් තියෙනවා. ඔබට එළියෙන් ගෙන්නත් කන්න පුළුවන්. මෙහෙම කරනවා. ඊට පස්සේ අපේ ළඟ තියෙනවා මෙතන ස්ට්‍රෝබෙරි ෆාම් තියෙනවා. ඊට පස්සේ කොෆි මියුසියම් එකක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. අම්බේ වලට ළඟයි මෙතනින්. වර්ල්සෙන් යන්න පුළුවන්. එතකොට අපේ හොටෙල් එකේ ලස්සන සරවුන්ඩින් එකේ තියෙන්නේ මේක ටී සරවුන්ඩින් එක හොඳ මවුන්ටන් එකක තියෙන්නේ ලස්සනයි. එතකොට
තව ඉතින් මේ ගැන කියනවා නම් අපේ ඒ කියන්නේ මේ අබේවලේ මේ යන්න කිලෝමීටර් 10ක් තමයි තියෙන්නේ මෙතනින් යන්න. එච්චර අපේ කියන්නේ තියෙන්නේ අපේ තියෙන ඔකට ලියන්ස්විල් හොටෙල් කියලා සර්ච් කරන්න පුළුවන්. අපේ booking.com එකේ තියෙනවා. අපේ booking.com වල හොඳ ප්‍රයිස් එකක් දෙනවා over the phone call කරාට. මගේ නම්බර් එකට call කරන්න පුළුවන් 071 269 0014. ඒ නම්බර මේ යාළුවනේ මේ තියෙන නම්බර එක ඔයගොල්ලන්ට ඕනෙලා කෝල් කරලා බුක් කරගන්න පුළුවන්. දැන් booking.com එකෙන් කරනවට වඩා ප්‍රයිස් එක අඩුයි. ප්‍රයිස් එක අඩුයි. එතකොට අපිට ඕන වෙලාවට කතා කරන්න අපි ෆ්‍රී ඔකටට ඇසිස්ටන්ට් දෙනවා. ඊට පස්සේ අපිට හොඳ ඩිස්කවුන්ට් එකකුත් දෙන්න පුළුවන් group booking වලට. අපිට මෙනු එකක් ප්ලෑන් කරන්න පුළුවන්. ඔකටේ බාර්බිකියු නම ඔක්කොම කරගන්න පුළුවන් මෙතනට ඇවිල්ලා. ඔකටට ෆ්‍රී විදියට අපි ඔක්කොම මේව කරලා arrange කරලා දෙනවා. සාමාන්‍ය අංකල් කනෙක්ෂන් ස්පීඩ් එක කොහොමද? තේරුණේ? කනෙක්ෂන් ස්පීඩ් එක ඒ කියන්නේ ඉන්ටර්නෙට් ඔව් ඉන්ටර්නෙට් එක අපේ තියෙන්නේ ෆයිබර් ඔප්ටික් එක තියෙන්නේ. ඒක හොඳ ස්පීඩ් එකක් තියෙනවා. අපි තව අපේ අලුත් දේවල් අපි ඉන්ට්‍රොඩියුස් කරන්න ඉන්නවා. එතකොට ඒවත් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඔව්. සාමාන්‍ය ප්‍රයිසස් ගැන ප්‍රයිසස් එක සාමාන්‍යයෙන් ඩබල් රූම් එකක් වෙනවා අපේ booking.com එකේ 12000 වෙනවා. ඒතර ඕවර් ෆෝන් බුක් කරනවා නම් ඔකට ඒ ඩිස්කවුන්ට් එක නැතුව දෙන්න පුළුවන්. අපිට 10000 වලට දෙන්න පුළුවන්. ඒතර ට්‍රිපල් රූම් එක වෙනවා 14000. ෆැමිලි රූම් එක වෙනවා 16000. මේක booking.com ප්‍රයිසස්. ඒක සීසන් එකයි ඔෆ් සීසන් එකට වෙනස් වෙනවා. ඒක කෝල් කරලා අපිත් එක්ක ෆිගර් අවුට් කර ගන්න පුළුවන්. ඔකට ගෲප් බුකින් වෙනවා නම් අපි ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. එතකොට මේ ප්‍රයිසස් කිව්ව one day ඔව් per day per room. හරි. thank you. ඉතින් යාළුවනේ මේ තියෙන හොටෙල් එකේ එළියෙන් පේන view එක. ඉතින් නම ගහලා තියෙනවා ග්ලාස් එක වගේ වෙන ඔයගලන්ට. ඊළඟට විතර පොඩි කඩයක් තියෙන එක වහලා. මේක තමයි ඉතින් ලස්සනයි. අමුතුම පැටර්න් එක තියෙන්නේ. මේ ටික අපිට ඇවිදින්න පුළුවන්. ඉන්න විතර මේ ටික. ඒ ටික තමයි තියෙන්නේ. ඊළඟට මෙතන ලොකුවට නම ගහලා තියෙනවා. මේ වගේ අතර වෙන්නේ මාර ලස්සනයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපි රැයක් තමයි හිටියේ. ඉතින් අපේ ප්‍රයිස් එක ගෙවුවා. ඉතින් මේ තියෙන්නේ අරගෙන තියෙන කෑම වර්ග ටික. මේ ටික තියෙනවා. ලස්සන view එකක තියෙන්නේ උඩට පේනවා. හරි. මේ ටික තමයි කියන්න තියෙන්නේ. මාරම ලස්සනයි. හරි. යාළුවනේ දැන් අපි යන් ස්ට්‍රොබෙරි ෆාම් එකට. මීට 50ක් වගේ දුරක් තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහින් හම්බෙමු. මේ අපි යනවා යාළුවනේ ස්ට්‍රොබෙරි ෆාම් එකට. හරි. අපි යන්. මාර ලස්සනයි. ස්ට්‍රොබෙරි නම් පැලිහිටවනවා. මේ ස්ට්‍රොබෙරි නේ කැරට් නේද? ඔව් කැරට්. කැරට් යාළුවනේ. අලංකාරයි. නිකන් ගෝණිය වගේ හදලා තියෙන්නේ. යාළුවනේ ලයිට් දාලා තියෙනවා. ලයිට් දාලා තියෙනවා වෙනම. ඔය යට. ඔය කහ පාටද? නෑ සුදු පාට රතු. ඔව්. දැන් යන්නේ ලැන්ඩර් ෆාම් එක බලන්න. මේ හරි ගියන්නේ. මේක බලන්න යන්න. දැන් තුරට ලැන්ඩර් ෆාම් එකේ අපි බලමු ඇත්තටම සුවඳයිද කියලා. යාළුවනේ මේ තියෙන්නේ අර ස්ට්‍රොබෙරි තියෙන තවත් ෆාම් එකක්. මේකට නම ගූස්බෙරි. ඉතින් මේ තියෙන්නේ ගෙඩියක් අපිට දුන්නා ඒගොල්ලෝ කන්න කියලා. කාලා බලමු අපි. මේ තියෙන ගෙඩිය ගුරස් වගේ රහක් ඉන්නේ. එමුර රහක් තියෙනවා. දැන් රහකුත් තියෙනවා. හොඳයි. රහක් තියෙනවා. සමහර රසයි. රසයි අපතර. ලොවි තරම් ඇඹුලුත් නැහැ. ඒක ෂුගර් වලට හොඳයි කියලා කියන්නේ. යාළුවනේ මේක ළඟ තව ටිකක් මිරිස්
තියෙනවා. උනේ අපි ආවා අඹේල ෆාම් එකට. දැන් ඉතින් කිරි එකක් හරි මොකක් හරි බොන්න ඕනි. කන්න හම්බුනේ තාම ස්ට්‍රොබෙරි විතරයි කෑවේ. හරි. කන්නත් දෙයක් හොයාගන්න වෙනවා. දැන් යංග ෆාම් එක. මේ ඉතින් නේරුනේ අඹේල ෆාම් එක. අපි මේකට නේ අතෙන්ට යන්නේ. ෆ්‍රෙෂ් ෆාම් ෂොප් එකට. ඉතින්ට ගිහින් හම්බෙමු. අපි ආවා. දැන් අපි යන්නේ. මොනවා හරි බොන්න හෝ කන්න හෝ ගන්න. අපි ඕඩර් එක දැම්මා. ඒ වගේම අපේ කොහේ ගියත් ඉන්න යාළුවා ඉන්නවා. කොහොමද හායි? යනකොට අපිත් එක්ක යාළුවනේ. යාළුවනේ මේගොල්ලන්ගේ මෙහි ඉන්නයි මවිල් තියෙනවා ගොඩක්. ඔයගොල්ලන්ට පේනවනේ. ඒක මම දැකපු දෙයක්. ඔව් මම දැක්ක ඒක. මම ආව දැක්ක. එතන මම දකින්න ඒක. මේ ලස්සන මල් තියෙනවා. ඉතින් දැන් අපි ඔට් කිරි එක නගින් ඉමු. තමයි ඉතින් බයි. යාළුවනේ කේක්. ඉතින් Ini kiri. Iya. Hai. Warna tamat ya. Yalunya අපි චීස් එකක් ගත්තා. මේක කියලා 1150ක් වෙනවා. process cheese. දැන් අපි මේක කපලා බලමු කාලා. කොහමද චීස් එක? හරි මහසයි මම කැප්ටන් චීස්. process cheese. ඉතින් යාළුවනේ ආච්චිත් හොඳයි කිව්වා. මාමට මොකක්ද ඉතින් චීස් කියලා කියන්නේ? චීස් කෑවා ආවා පළවෙනි වතාවට තමයි අම්බේවල ෆාම් එක දැක්කේ. ඒ සතුත් දැක්කා. ගොඩක් සතුටුයි. හොඳයි. අපි යනවා අවිල ෆාම් එකට. අපි ඇවිල්ලා ඉවරයි. මේ ඉතින් තුන්ට යන්න තියෙන්නේ. අපි යන් ඇතුළට. මාර ලස්සනයි view එක. යාළුවනේ අපි ආවා. අපි එළියට ආවා. අපි ඇතුළේ ඉන්නේ. දැන් අපි යනවා එළියට. ඉතින් ලස්සන වටයක් තියෙනවා. ඉතින් අපි සියයන්ගන් ඉමු. මේකට මාමා වෙන්නේ මොකද ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන නිසා මම ගොඩක් විතර ඩබ් කරයි ඉතිරි ටික. මොකද අයියෙන් කෑ ගහන්න බෑ. යාළුවනේ හරක්ට කෑම දෙනවා. අන්න එතන තමයි යාළුවනේ ක්ලීනින් සර්විස් එක. ඉතින් යාළුවනේ පැල ගන්නවා. අපි ගත්තා එන්න මේ වගේ ප්ලාන්ට් එකකුයි තව කැක්ටස් එකක් එක දාගත්තා. හරි දැන් ඉතින් අපි ආයෙ යනවා. යාළුවනේ අපි දැන් ආව දවල්ට කන්න. කිරි ෆාම් එකට ගියා. ඊළඟට කැක්ටස් ගත්තා. කැක්ටස් වන් නෙමෙයි. ප්ලාන්ට් එකක් ගත්තා. ඉන්ඩෝ ප්ලාන්ට් එක. හරි. දැන් අපි ආවා කෑම කා. දවල් කෑම. හරියනෝනේ ඉතින් අපි කනවා. මික්ස් එක ආවා. ආච්චි කන්නේ වෙජි normal රයිස් කරේ එක. සීයා එක චිකන් එක. මම කන්නේ රයිස්. ඒක නැන්ද කන්නේ රයිස්. කොහොමද යාළුවනේ? ඉතින් ආවා මං ග්‍රෙගරි ලයික් එකට. අම්මි මට ගොඩක් දේවල් වුණා. මට වඩේ අමාරුවක් ආවා. ඒ නිසා මං නිදාගෙන හිටියේ. කොහොම හරි දැන් ආවා ග්‍රෙගරි ලේක් එකට. මේක තමයි අපේ vlog එකේ හේවත් අපේ දවස් දෙකක ට්‍රිප් එකේ අන්තිම ස්ථානය කියලා හිතනවා. කොහොම හරි යාළුවනේ අධිවේගී ගමනක් යන්න හදන්නේ. ඉතින් අපේ අට්ටිය රෙඩි වෙනවා. කොහොම හරි අධිවේගී ගමනක්.
ග්‍රෙගරි ලේක් එකේ. හරි. ඉතලයි මොකද? යවන්නේ. කොහොමද ඉතින් අපි ගිහින් බලමු. එයාගේ ජෙස්කි එක යා බලමු අපිට ජෙස්කි එක යන්න බලන් වේද කියලා. මාර ලස්සනයි මේ බලන්න. ඔය ගියත් අපිත් එක්ක ඉන්න අපේ යාළුවා ඉන්නවා. පොඩ්ඩක් ගැම්මෙන් ඉන්න කෙනෙක්. ඔය ගැම්මෙන් තින්නේ. යාළුවනේ හුලගත් එක්ක මේව පැද්දෙනවා නිකන් අමුතු සද්දයක් වෙනවා. වතුර හෙල්ලෙනකොට ඒ වුණාට හෙනම හීතලයි මට නම් දැන් අම්මේ. හීතලයි මේ ඉන්න අපි සීයා. ආච්චි ඉන්නවා හීතලයි යාළුවනේ හෙනටම. මෙතන තාරාව ගොඩක් ඉන්නා. ඒගොල්ලෝ බෝදාගෙන ඉන්නේ. මම දැනතරම අපිට තනියම වදින්න පුළුවන්ද? ඔව් මේක අපිට තනියම වදින්න පුළුවන් එක වෙන්න ඕනේ. අනේ මන්දනේ හිතා ගන්න බෑ. ඔව් මේක යාළුවනේ අර තනියම වදින එක. දෙන්නෙක් ඕනේ වදින්න. අපි යන් මේ යාළුවනේ බෝට් එක හරි බලමු කට්ටිය නැග්ගට පස්සේ යන්න තමයි තියෙන්නේ. මගේ වරට වෙනවා නෙවෙයි හුලඟට වෙනවා. ගන්නේ අපලද? මේ කට්ටිය ආරක්ෂිත ආවරණය ගම්බී ජෙස්කීගේ යාළුවනේ. යාළුවනේ දැන් අපි අර ගොඩක නෝමල් බෝට් එක ගියා. දැන් යන්නේ ජෙස්කි එක. හරි. ඒක තමයි යන්නේ. මම තමයි යන්නේ. ඒකට වෙන්නේ නැද්ද? ෆෝන් එකෙන් අමාරුයි අත්තන්. ෂුවර් නෑ වැටේද කිය. මං වැටේද කියලා ෂුවර් නෑ. හරි.